Hi guys, මගේ දිවින් vlog එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කොට්ටලට ඇවිල්ලා මාස 5කට වගේ පස්සේ දැන් 6ක් වෙන්න එනවා. මාස 5කට වගේ පස්සේ මම ආවේ මෙහෙට රස්නේ කාලෙදී. ඉතින් රස්නේ කාලේ ඊට වයින්නවා කියලා කියන්නේ මැරෙනවා වගේ වැඩක්. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ වගේ දේශගුණයක වැස්සයි අවුවයි සීතලේ හැමදේම තිබ්බ දේශගුණයක ඉඳලා එකපාරටම මේ වගේ පාට රස්න දේශගුණයකට ආවොත් එහෙම ටික කාලයක් යන එකට හැදෙන්නේ. ඉතින් දැන් ටික රස්නේ අඩු වෙලා තියෙන්නේ. දැන් වෙලාව උදේ මං හිතන්නේ 8යි වගේ. මෙහෙට උදේ වෙලාව 8යි. ලංකාවට වෙලාව මං හිතන්නේ 10 මාර 11 වගේ මං හිතන්නේ. ඊට පස්සේ පොඩි මයික් කෑල්ලකුත් තිබ්බනේ. ඉතින් මයික් කෑල්ලකුත් අටව ගත්තා. පොඩි ගානක් උනේ. ඉතින් බෑන්ඩඩ් නම් මම ගන්න ගියේ නෑ. තිබ්බ මයික් කෑල්ලක් ඉතින් ඒක ගත්තා. ඊට පස්සේ පුළුවන් ඉඳලා ෆෝන් එකක් ගත්තා. මං හිතලා මේ ෆෝන් එකේ කැමරා එක හොඳ පැහැදිලිව හොඳට තියෙනවා කියලා. පුළුවන් තරම් ක්වොලිටි එක වැඩි කරලා තමයි වීඩියෝ එක ෂූට් කරන්නේ. ඉතින් ඒ ටිකේ ඉඳ තමයි මට වීඩියෝ එකක් දාගන්න බැරුනේ. මාස 6ක් තිස්සේ හිර වෙලා ඉඳියා. තව ඒකක් තියෙනවා. මට ඩෙන්ටි තිබ්බ නෑ. ඒකට දැන් මෙලට ඩෙන්ටි එකක් නැතුව පාර යන්න බෑ. පොලිසිය නවත්තලා ඩෙන්ටි ඉල්ලුත් එහෙම මේක නෑගුත් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා අපේ වැඩට ආපු කම්පැනි එක මම වැඩ කරන්න කොහොමද කියලා ගන්නකොටක මේ කම්පැනිට කියන්නෙත් නෑ. කම්පැනිට කියන්නේ මාස 3ක් විතර ජේල් එකේ ඇතුලේ තියලා ඊට පස්සේ තමයි කියන්නේ කම්පැනිට මම මේගොල්ලන්ගේ කෙනෙක් අරගෙන ආවා කියලා. ඉතින් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. කොහමද ඒ නිසා තමයි වීඩියෝ දැම්මේ නැත්තේ. ඉතින් අද අපි යනවා ATM එකෙන් සල්ලි අරගෙන ඉතින් බඩු එකක් ගන්න ඕන මාසෙට උයනවා. මම ගැන දන්නවා. ඉතින් මේ ගෙදර ඔය පොත් නැති එකක් කියලා කරන්න දෙයක් නැහැ. ඉතින් මේ දරට්ට තනියම ඇවිල්ලා යන්න වෙලා තින්නේ. හරි අපි ගිහින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. රුපියල් 5000ක් ගත්තා කාඩ් එකෙන්. දැනට කොණ්ඩේ කපන්න රුපියල් 1000ක් ගත්තා. බඩු ගන්න නම් කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන් නිසා දැන් යනවා අපි බඩු ගන්න. මගේ ෆලෝවර්ස් වල ගල්ෆ් රටවල ඒ කියන්නේ ඔය ඩුබායි බාරෙන් අබුඩාබි වගේ රටවල් වල ඉන්නේ දන්නවා. නෙස්ටෝ කියලා සුපර් මාකට් චේන් එකක් තියෙනවා මේ හැම රටකම. ඉතින් නෙස්ටෝ කියන එකේ තමයි බඩු ගණන් අඩුම. අපි ගිහලා බලමු කොහොමද ලංකාවේ බඩුත් එක්ක මේ ගණන් අඩු කියලා. ඉතින් අනිවාර්යෙන් මාව ෆලෝ කරන්න. මේ වගේ vlog වැටෙනවා දිගටම දැන් මේ මාසෙ ඉඳලා මාව ෆලෝ කරන්න. මං YouTube channel එක පටන් ගන්නවද නැද්ද කියලා ටිකක් කල්පනා කරන්න ඕන. මොකද Facebook TikTok වගේ නෙමෙයි YouTube එක ටිකක් grow කරන්න අමාරුයි. නිකන් ඉන්න එකකට වීඩියෝ එඩිට් කරලා දාන්න try එක බලමු. ඉතින් අර තියෙන නෙස්ට් එක අද තමයි එන්ට්‍රන්ස් එකේ තියෙන මේක ලොකු බිල්ඩින් එකක්. ලොකු බිල්ඩින් එකක් වුණා. මේ බිල්ඩින් එකේ ගොඩක් තියෙන පොඩි මෝල් එක, චූටි මෝල් එකක් මේක. මේ තියෙන ගොඩ ලොකු මෝල්. ඒවට ඒ වගේ එකට මම යන්නම් දවසක vlog එකේ. මේක පොඩි මෝල් එකක්. ඉතින් මේකේ හැම කලියක්ම තියෙන හැමදේම තියෙන ෆෝන්ස් හැමම නම් හැමදේම තියෙනවා. මේ තියෙන නෙස්ට් එන්ට්‍රන්ස් එක. ඉතින් බලමු. ये तो मैं एंट्रेंस है मुझे ඉතින් සෙන්ට් එක ගත්තා. ඒවා මස් ගන්න මම මාසෙ ගන්න මේක මොකද පම කපන්න බෑ. ඇත්තම කිව්වොත් මේ වැඩලාවට පස්සේ නිදා ගන්න වෙන්න මේ මස් කපන්න තරම් නෑ. ඒ කොහොමද කෙනෙක් ගන්න පිටට වැඩ කරනවා.
තියෙන කම්මැලිකම තරම් වෙන කිසිම කම්මැලිකමක් නැහැ. ඊට පස්සේ ටිකක් සයිස් ගන්න දැන් මාසෙක ගන්න මේක මාස දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 1000ක් වගේ වෙන්නේ පැකට් හතරක්. මේ ඇත්තම ගොඩක් තියෙන වැඩක් වීඩියෝ ඉතින් පරිවින්ච ගත්තා මගව කරගමු. ඉරිස් ගත්තා පේන තියව ගණන් 45ක් වගේ. ලුණු ගත්තා. ලුණු ටිකයි ගත්තේ මොකද පල්ලෙහා කඩෙන් මම ලුණු ගන්න කියන අපේ කමෙන්ට් එකේ ඉන්න පල්ලෙහා කඩෙන් මම ලුණු ගන්නවා. ඕන වෙලාවට ගන්නවා මොකද අරන් ගිහලා මේ මොකක් හරි නරක වෙලා මොකක් හරි කේස් එකක් ගියොත් වෙන අපරාධයක් වෙන නිසා ඒ නිසා මේ දැන් ගන්න ඉතුරු දෙලුයි විතරයි ඉතින් කරවල මේ තියෙන යාළුවනේ විතරෝනේ જાතිය ග්‍රෑම් 500ම කියන්නේ මේ කුවෙත් මේ කුවෙත් ලගේ රජයෙන් ගහන එකක්. මේක ඉන්නේ රුපියල් 170 ග්‍රෑම් 500ම. ඉතින් මේකෙන් එකක් මම අනිවාර්යෙන් හැම මාසෙම ගන්නවා. ඒ කොන්දර මෙති. ඊට පස්සේ සුප්කර දෙකකුත් දාගමු සීප් එකේ. ඉතින් කලෝනි හරි සොතල් බෝතලයක් ගමු අපි. ගන්නකොට ලොකු තෙල් බෝතලයක් ගන්න මාසෙක බලන්න. ඒවලට එහෙම ඉතින් දාලා තියෙනවා. මේ බලමු මොනවද තෙල් තියෙන්නේ කියලා. මෙතන තියෙන මේ රජෙන් ගන්න තෙල් බෝතල් මේ ඔක්කොම රජෙන් ගන්නවා. ඒ කියන්නේ මෙහි වැඩ කරන්නේ ණයට එහෙම අඩුවට ගන්න තියෙන හොඳ බෙස්ට් ප්‍රයිස් එකට තියෙනවා තමයි මේ තියෙන්නේ. මම රජෙන් ගහලා දෙන්නේ නැහැ. පොඩි තෙල් වලින් තෙල් දෙනවා අඩුයි. දැන් ගන්න ඉතුරු පිටර කියම් පිටර රැක්කයකට පිටරක් ಜಾති ගොඩක් තියෙනවා යාළුවනේ. පිටර කනවා නම් එක ಜಾති තියෙනවා. ඉතින් හැමදාම ගන්න පිටරේ නම් ගන්නවා සම්බිල් කරන්න. ඔය ටික තමයි අද ගන්න. මොකද මොකද කලින් බත්ත බඩු තියෙනවා. ඒ නිසා වැඩි බඩු ගොඩක් ගන්න උත්සාහයක් නැහැ. ටික ගත්තා. කෙඩි අයක් වගේ මේ ඔක්කොම ගියේ. ඒ කියන්නේ රුපියල් 6000ක් වගේ. ඉතින් ලංකාවේ ප්‍රයිස් එකත් එක්ක බලද්දි සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් හොඳයි. 125ක් වගේ තමයි ගාන අඩුයි කියන්නේ. රුපියල් 100ක් ගත්තොත් එහෙම මේ රුපියල් 75ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ තමයි බඩු වල ගණන් තියෙන්නේ සාමාන්‍යයෙන් හැම බඩුවකම. ඉතින් ඔම තමයි අද අපි බඩු ගන්න ගියේ shopping ගියේ. ඊට පස්සේ දැන් මේ ටික මම කමෙන්ටේෂන් එකට දාලා ආයෙ යනවා පොඩ්ඩේ කපන්න. ඔය ටික තමයි ඉතින් අද vlog එකේ වෙන්නේ. මම follow කරලා තියාගන්න. YouTube channel එකකුත් මම හදන්න එක subscribe කරලා set වෙන්න. දිගටම අපි vlog එක බලමු. ඉතින් අදට සමු ගන්නවා. ඊළඟ එකේ set වෙනවා. bye bye set එක.